රයිට් සුබ දවසක් සුබ සන්ධ්‍යාවක්. හරි අද සේෂන් එක පටන් ගමු අපි. අද වෙලා 2026 3:28 හවස 6යි 3යි වෙලාව. හරි ඔන්න එනම් වැඩේ පටන් ගන්න යන්නේ. රෙඩි වෙන්න එනම් ෂුවර් ෂොට් සිග්නල්ස්. මම ගන්නවා මෙන්න මාකට් එක දැනට. හරි මේ මාකට් එක අපි බලමු. අපි මාටින්ගේල් එකක් යනවා අනිවාර්යෙන්. කියන්නේ ෂුවර් ෂොට් සිග්නල් වැටෙනවා. නැති වුණොත් මාටින්ගේල් එකක් යනවා. රයිට් හරි අපි බලාගෙන ඉමු. කන්ෆර්මේෂන් එක හොඳයි. අපි ඩවුන් එකට ගමු. අපි ඩවුන් එකට ගත්තේ. අද මාකට් එක ගොඩක් රිස්ක්. අදත් ඒ වගේ තමයි. ඊයේත් එහෙමයි. නැත්නම් ඊයේ නම් සිග්නල්ස් එකක් වගේ දුන්නේ. මට මතක ලොකුවට සිග්නල්ස් දුන්නේ අපි ඊයේ. රයිට් හරි කොහා ලොස් වෙනවා නම් if you loss use MTG 1 ලොස් වෙනවා නම් විතර. මම මේකේ ප්‍රොෆිට් කාඩ් දාන්නේ නැහැ මොකද ලයිව් එක දෙන නිසා. ඉතින් මේක ප්‍රොෆිට්. ඉතින් මේක තමයි සිග්නල්ස් දෙන විදිහ. ඉතින් ඇත්තටම තව ඉස්සරහට ගොඩ දුරට ලයිව් එක විතරයි කරන්න ඉන්නේ. කියන්නේ ලයිව් එකට සෙට් වෙන්න පුළුවන් කට්ටිය පමණයි මෙතනින් එහාට අපිත් එක්ක ඉස්සරහට වැඩේ කරගෙන යන්නේ. ඒකේ බය නැතුව සිග්නල්ස් අපි සෙට් වෙලා කට්ටියම වින් කරනවා. මේ හැම මාකට් එකම වින් ලොස් කියන එක තියෙනවා. ඔයා එක දවසකට වෙන දේ විතරක් මනින්න එපා. ඔයා එදාට ලොස් නම් ඔයා එදාට ට්‍රේඩ් කරන්නේ නැහැ. ඔයා හිතන්න වාගේ ඩොලර් 100ක් තිබුණේ. ඔයා ට්‍රේඩ් 3ක් ගත්තා. 3න් අපි කියමුකෝ ට්‍රේඩ් එකක් ගත්තේ ඔයා ඩොලර් 2කින් කියලා. රයිට් 2කින් ගත්තා නම් ඒ වගේ ට්‍රේඩ් 3ක් යන 3ක් ලොස් වෙනකන් කවදාවත් ගන්න එපා. රයිට් මම දීපු සිග්නල්ස් වල 3ක් ලොස් වෙලාම නැහැ. එහෙම වුණොත් ඒක රිකවරි ගන්නවා එහෙම වෙලා නැහැ. ඔයාලට මෙන්න මේක අපස්තර ගිහිල්ලා බැලුවේ කියවන්නම්. දැන් මේ ප්‍රොෆිට් කාඩ් දාලා නැත්තේ අපි ලයිව් දුන්නේ ඒවා. ඉතින් අනිත් හැම එකම ප්‍රොෆිට් කාඩ් එක මම දානවා. ඔය තියෙන්නේ මේ ප්‍රොෆිට් කාඩ් තියෙනවා. මේ බොරු නෙමෙයිනේ. රයිට් ඉතින් ඒ වෙලාවට ට්‍රේඩ් කරන්න අය දන්නවා මේක බොරුද නැද්ද කියලා. හරි ඉතින් මාටින්ගේල් එකක් යනවා. ඒක සාමාන්‍ය දෙයක්. මාටින්ගේල් එකෙන් හරි ගිහිල්ලා මෙහෙම ප්‍රොෆිට් කරනවා කියන එක ලොකු දෙයක්. මොකද අර කියනවා වගේ මේක ඇනලයිස් කරන්න බෑ. ඇත්ත කතාව මේ 1 minute trade එක ඇනලයිස් කරන්න බෑ. ඔය පොඩි කන්ෆර්මේෂන් තියෙනවා නැත්නම්. අනික තමයි මේ ඉන්ඩිකේටර්ස් ගන්න ඇත්තටම ෂුවර් කරන්න එපා. ඒක 160ක් 70ක් වගේ තමයි ෂුවර් කරන්න පුළුවන්. ඇකියුරන්සි එක එච්චරයි. දැන් මයෙන් අහන්න එපා මේ එහෙනම් ඔයා දාගෙන ඉන්නේ කියලා. මම දාගෙන ඉන්නේ මේ වැන්. ඒ කියන්නේ මෙතනින් මම 160ක් ගන්නවා. මෙතනුත් තව 120ක් 30ක් හරි ගන්නවා. මෙන්න මේ RSI එකනොත් තව 120ක් 30ක් ගන්නවා. ඒක බය නැතුව කන්ෆර්මේෂන් එකට යන්න පුළුවන්. මම ඒ ගැනත් වීඩියෝ එකක් දෙන්නම් ඉස්සරහට. ඉතින් මේකලේ දැන් අපි ලයිව් එක නෙමෙයි. දැන් අපි මේකේ ප්‍රොෆිට් කාඩ් එක මේක වින් වුණා කියලාවත් දාන්න බැරි වුණා. පේනවනේ කතාවෙන් මේක බැරි වුණා. හරි මේක වීඩියෝ එක දික් කරන එක නිසා මම මෙතනින් එහාට ලොකුවට ඉස්සරහට ගන්නවා. අපි ඉස්සරහට දිගටම ලයිව් එක කරමු. බලමු මොකක්ද දාගන්න කියන්නේ. මීඩියා එක මොකක්ද කියලා අපි බලමු. තව ඉස්සරහට මේ
අනිවාර මේ ජොයින්න ලයින්න පෝටෙක් එකේ ඉස්සරහට ලොකුම දෙයක් කරන්න හදන්නේ අපි ඉති මේකින් වාගෙන් අපි සල්ලියක් ගන්න නෑ වාට තින්න පිදින සිගනල්වල් ට්‍රයිට්න්න විතර කිසි ප්‍රශ්නයන්න වාට වාගේ ටික් කරගත් හැකි ඉරිදා සෙනසුරාදා දෙන්නේ නැතුව ඉන්න හිතුවේ සෙන්සුරදිද දෙනවා ගොඩත් දුරට දවසට සිගනල් තුනක් විතර මොකද ඒ දවස් ගැනටයක් ඇත්තරම රිස්කි අයි රිස්කි මේ එදවස් ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් කල බලල තම දෙන්නේ බලමු ඉතින් මේ විස්සරට ට්‍රයිගත් දෙනවා එහෙම දෙන්න තව සිගනල්ල දෙන්න ඒක නිසා සෙට් වෙලා ඉන්න අනිවාර්යෙන් මොකද මේක ඉස්සරහට හොඳ ඔපචුනිටිය මේ තම හොඳ ඉන්වස්මන්ට් ප්ලෑන් තව ඉස්සරහට ගොද ලෝක යන්න මේ පැත්තට ලෝකයා යාපසට යන්න එක නිසා මේ ඉස්සරහට තාක්ෂණතක දියුණු ඉස්සරහට යන්න මේ කියන පලට්ෆෝර්ම් එකම තමා ඉතින් කොයිටෙක් එක් ගැන වාල ඔය මෙම ඇත කාලදී කරන දේවල් එක බෙලහම කොයිටෙක්ස් කෙනෙක් ගැන එච්චර බොරිවෙන්න එපා එක නැති වෙයි අර එහෙම කියලා එහෙම වෙන්න මේ සෑහන කාලෙත් සිම කරන්න වෙන එක දේක නිසා මේ එහෙම බොරි වෙන්න එපා හරි කතාව ඇති බලමු ලැද්දෙන්න ආට තියෙන්නේ මහක් ඇත විදියට ඔන්න පේනවද ඔයාලට පේනව නේද වේරියේෂන් කොහමද හිතා ගන්න පුළුවන් මොකද උනේ කියලා 1 2 3 4 5 6යි 6යි විශන ගණ්ඩ බෑ මේ තියෙන තැන අනු ප්‍රශ්නය මේ විතන්ඩු නම් සරලොම දෙයක් කියන්න මේ කන්ෆිමේෂන් ගන්න අනෑ මං ඒක වෙනම් වීඩියක් කරන්න ගො නැත්ත මේ මේක හරි බෝරිං වෙන එතකොට මාකට හොඳ ගත්තකට යනවා අයිද හරි ඕක ඔය විදිහටම තිබුණොත් මං ගන්න අප එකට කියලම තියන්නම් ඕක හොඳයි හරි ඔන්න ඔතන එකක් දාගන්න ඔයාලා හරිම මේකට දාගන්න මම එතනින් දැම්මේ ගොඩක් දුරට ඕක ඩවුන් වෙයි කියලත් මට හිතෙනවා බලමු ඒක වැටිච්ච දැන් හරි අමුතු කියන්නේ මේ ගොඩක් දුරට ඩවුන් එකට යන තැනකට තමයි වැටුනේ කමන්න බලමු ඔස්සනොත් මාටින්ගල් කරගන්න කියලා ඔන්න දැම්ම මට මේකැන කන්ෆිමේෂන් එක ඇත්තර මවුල් ගියා බොරු කියන්න ඔන්න කමන්න බක් බලු ගොඩක්ටකව මංක මාකට් එක පල්ලයට එන්න ඉට තියෙනවා කියලා බලමුකෝ මෙයා ගොඩ දෙන්න කියලා 3 2 1යි ගොඩත් තුරට ලොස්ස එකට යන්න හරිකමන්න මේක ලොස්සන කියලා හිතමක එක අන්තිම් මොහොතේ උඩ යන්න පුළුවන් මොකද මේ එහෙම කියන්න මම මේ
පේනවද මේ RSI එක බිම දිගේ යන්නේ දැන් ඔක මේ තනි ලොස් එකක් යන්නේ එනවා දැන් ගත්තන එකක් හරියටම හරි උඩට මම නම් ගත්තා හරි දැන් බලමුකෝ මොකද වෙන්නේ කියලා අනිවාර්යයෙන්ම උඩ එන්න ෂුවර් කන්ෆර්මේෂන් වලදී අපි මාටින් ගේල් එක අතහැරලා අනිවාර්යෙන් දෙනවා ෂුවර් ෂොට් එක. ඒක කියලාම දැම්මම හරි. මාටින් ගේල් එක ඒක හරි. තව දෙකෙන් ගත්තා නම් ඊළඟට හතරෙන් ගන්න. ඒක 6යි එතන. ඔයාට ආයි දැම්මත් මම මේ වගේ ගන්න කියලා. බය නැතුව ගන්න. ඒ කන්ෆර්මේෂන් එක අරගෙන තමයි එහෙම කරන්න. දැන් මම මේ අරන් තින්නේ මේ යෙලොස් එකත් එක බලලා තමයි මේ කවරේජ් එක යන්නේ. දැන් හරිනේ. හරි නේද? හරි. ඒක වින් කියලා දාමු. හරි. හරි ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ. කොහොමද තව මාකට් එකේ යටත් මේ මාකට් නැතාවේ බලමු තව සිග්නල් එකට යන්න වීඩියෝ එක දික් කරන එක වැඩි හොඳ කන්ෆර්මේෂන් එක ඒක මම දෙනවා ඩවුන් එකට කියලා ඩවුන් එකට ගත්තා if you loss use mtg1 right මම මෙහෙම දාන්නේ අනිවාර්යෙන් පළක් ආයෙත් මේක ඇත්තටම ඔළුවේ නැහැ මාටින්ගේල් කරගන්නෙත් නෑ මොකුත් නෑ ඊට පස්සේ ලොස් වුණා කියලා කෑ ගහනවා. එහෙම හරියන්නේ නෑ. ඒක මම දාන්නෙත් ඒක අනිවාර්යෙන් කරගියා ගන්න කියලා. නැත්තම් මේ අපරාධේ. ඔයා ට්‍රේඩ් එකක් ගත්තට තීරමක් නෑනේ. නේ? හරි. දැන් මේක බලමු. මේක එකක් ඇයිද? ඩවුන් එකක් ඇයිද? මොකද වෙන්නේ? බලමු. හරි කොහොමද? මේක වින්. ගැන හිතන්නොත් එක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියමුනේ මට ඉස්සෙල්ලා ඒක කරන්න බැරි වුණා හරි ඔන්න වින් නේ ඔන්න වින් හරිනේ ෂුවර් ෂොට් සිග්නල් ටික වැටලා තියෙන ඉතින් මේක අනිවාර්යෙන්ම ඉවර වෙනකම්ම බලන්න ඕනේ මේකේ සිද්ධිය නැත්නම් වැඩක් නැහැ මේක දාන එකේ තීරණකුත් නැහැ නැත්තම් හරි නේද තව කන්ෆර්මේෂන් එකක් ඕනේද කොහොමද පින් කළේ මේවා පින්නෙන්න ඕනේ අපිට හරි වීඩියෝ එක දික් වෙන එකට සමිතින් නතර කරනවා රයිට් ඉතින් තව ඉස්සරහට ලයිව් එකෙන් බලාපොරොත්තු වෙමු අනිවාර්යෙන් මේක ගැන කමෙන්ට් කරන්න ඔයාට තියෙන අදහස් ඔයා මේක බැලුවොත් මේක විනාඩියකට හරි බැලුවොත් මේක ගැන කමෙන්ට් කරන්න අපේ කමියුනිටි එකට ජොයින් වෙන්න අපේ තියෙනවා WhatsApp group එක තියෙනවා Telegram link එක තියෙනවා ඔන්න දාලා හැමදේම තියෙනවා social media පැත්තේ තියෙනවා TikTok එක තියෙනවා හැමදේම තියෙනවා ඔයාලට කැමති එකට message කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඕනම වෙලාවක ඔයාලට උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා මේ සම්බන්ධ මොන හරි තියෙනවා නම් ප්‍රශ්න අනිවාර්යෙන් කමෙන්ට් කරන්න ඉතින් මේකට සම්බන්ධ වෙන්න ඕන කොහොමද කියලා තව ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම් කොහොම කළත් අපේ කමියුනිටි එකට සම්බන්ධ වෙන්න ඕන මුලින්ම Coetex account එක හදාගන්න ඕනේ link එක දාලා තිනවා පල්ලෙහා ඒකෙන් ගිහිල්ලා ඔයා හදාගන්න මේකේ ලොකු ප්‍රොසීඩියක් නැහැ
වාට තියන්නේ වාගේ ඊමේල් ඇඩ්‍රස් එකයි කන්ට්‍රික ඔටෝ සිලෙක් කරන නැත්තම් කන්ට්‍රික සිලෙක් කරන්න විශේෂමදේ වාගේ ෆෝන් නම්බරේ වැඩ කරන්න ඕනේ මොකද මේ වෙල්ල මේ ඔයාවට ගියාට කරන්න පුළන් පලට්ෆෝම් නෙමේ ෆෝන් නම්බය තියනවන වාගේ අයිඩිය එක හෝ ඩ්‍රයිවින් ලයිසන්න එක තියෙනවා ඉතින් මේ ඒටික ලෑස්ති කරගෙන වා මේක ගවුන්ට කදාගන්න එතනින් පස්සේ මං කියල දෙන්න කොහොමද වැඩේ වෙන්නේ කොහොමද ගන්න කියලා මට මැසේජ් දාන්න අනිවාර්යයෙන් ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා සුබ දවසක් හම්බෙමු අලුත් වීඩියෝ එකකින්